සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL මූවි හබ් එකකින් කියන තවත් අලුත් මූවි එකකට. අද අපි බලන්න යන්නේ ලස්සන රොමැන්ටික් කොමඩි මූවි එකක් වෙච්ච It's a Boy Girl Thing කියන මූවි එක. කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඉස්කෝලේ තරහකාරයෝ විදියට ඉන්න බොඩි හා නෙලීට සිද්ධ වෙනවා එක ගෲප් එකක් විදියට ඇසයින්මන්ට් එකක් කරන්න. ඒ නිසා පරණ දේව පිළිමයක් ඉස්සරහට දෙන්නම ගිහිල්ලා දෙන්නට දෙන්න පැනගද්දි දෙන්නගේ ශරීර දෙක මාරු වෙනවා. ඉතින් මේ විදිහට කෙල්ලගේ කොල්ලගේ ශරීර දෙක මාරු වෙච්ච නිසා ඉස්සරහට මොන වගේ දේවල් වලට මේගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඉතින් කතාව බලලම දැනගමු අවසානයේ මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් කට්ටියම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන ගමන් අපි යමු අද මූවි එක බලන්න. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ නෙලී කියන තරුණ ගෑනු ළමයාව. ඉතින් නෙලී කියන්නේ අනිත් කෙල්ලෝ වගේ පිස්සු වැඩ කරන්නේ නැති හොඳ කෙල්ලෙක්. ඊළඟට අපිට පෙන්වන්නේ වූඩි කියලා කොල්ලෙක්. මේ කොල්ලා නම් ඉස්කෝලේ ඉන්න දක්ෂතම ක්‍රීඩකයෙක්. හැබැයි ඉතින් කොල්ලට එයාගේ අනාගතය ගැන කිසිම ගාණක්වත් නැහැ. පොර ඉතින් ෆන් එකේ තමන්ගේ ජීවිතේ ගෙවාගෙන යනවා. කොහොමහරි ඉතින් මේ දෙන්න යන්නෙත් එකම ස්කූල් එකකට. ඒ විතරක් නෙමෙයි මේ දෙන්න අසල්වාසීන්. දෙන්නගෙම ගෙවල් තියෙන්නෙත් එක ළඟමයි. ඉතින් ගෙවල් දෙකේම අය දෙගොල්ලොන්ට දෙගොල්ලෝ තරහයි. දවසක් පොඩි ගමටම ඇහෙන්න සෙට් එක දාගෙන හොඳටම නටනවා. මේ හින්දා නෙලීට හොඳටම තරහකින් නෙලී ජැලෙලින් ඔළුව දාලා වූඩිට බයිනවා. එතකොට වූඩි කියනවා මම නම් සද්ද අඩු කරන්නේ නැහැ. ඇයි ඔයා මොනවා කරන්නද කියලා අහනවා. මේ හින්දා තවත් තද වෙච්ච නෙලී එයාගේ චැනලේ හයියෙන් වහනවා. එතකොටම එකේ ඇඳුම චැනලෙට හිර වෙලා ඇඳුමත් ගැලවිලා යනවා. මේ දේ දැක්ක වූඩි එතන එන හයියෙන් hina වෙවි කෑ ගහනවා. ඉතින් මේ දෙන්නට තියෙන වෙනස්ම පුරුදු. මොකද වූඩිට ඕනි ප්‍රසිද්ධ වෙන්න වගේම විනෝදයෙන් කාලය ගත කරන්න. ඒත් නෙලී නම් සංගීතයට තමයි ගොඩක්ම කැමති. හැබැයි ඉතින් ඇය සමාජයට බයයි. එයා කැමති තමන්ගේ පාඩුවේ ඉන්න. ඇයට කොහොමරි ඕනි වෙලා තියෙන්නේ නගරයේ තියෙන හොඳම සංගීත පාසලට ඇතුල් වෙන්න. වූඩිට නම් ඉස්කෝලේ යන්න ඕනි වුණාම එයාගේ යාළුවෙක් වෙච්ච හැරි ඇවිල්ලා යාව එක්කගෙන යනවා. මේ අතරතුර නෙලී එයාගේ ස්කූල් බස් එක මගහැරුණ නිසා ඉස්කෝලේට පයින්ම යනවා. ඒ එක්කම වගේ වූඩිත් එයාලගේ කාර් එකෙන් වතුර ගොඩක් උඩින් යනවා. ඉතින් එතන හිටපු නෙලීව ඒ මඩ වතුර වලින් නෑවෙනවා. කොහොමහරි ඉතින් නෙලී ඉස්කෝලේට එන්නේ හරියට නිකන් කරන්ට් එක වැදිලා වගේ. ඇගේ කොණ්ඩේ දැකලා ඉස්කෝලේ ඉන්න හැමෝම වගේ ඇයට hina වෙනවා. එතකොට වූඩිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච රියත් නෙලීව දැකලා එයාට බිහිලු කරනවා. කොහොමහරි ඉතින් ඉස්කෝලේට ආවට පස්සේ එතෙන්දී බුඩි කරපු දේවල් වලට සමාව ගන්න හදනවා. ඒත් ඉතින් නෙලී නම් තරහින් එතනින් යනවා. පස්සේ IT පීරියඩ් එකේදී බුඩි නෙලීගේ කම්පියුටර් එකෙන් අසභ්‍ය වීඩියෝ වගේක් හොරෙන්ම සර්ච් කරලා නෙලීගේ කම්පියුටර් එකට දානවා. ඉතින් මේ දේ දැකපු ක්ලාස් එකේ හැමෝම වගේ නෙලීට hina වෙනවා. පහුවෙන්ද මෙයාලගේ පන්තියේ අය යනවා මියුසියම් එකක් බලන්න. මෙතනදී බුඩිටයි නෙලීටයි සිද්ධ වෙන ගෲප් එකක් විදියට එකතු වෙලා ඇසයින්මන්ට් එකක් කරන්න. ඉතින් මේ දෙන්න පැරණි දේව පිළිමයක් ඉස්සරහට ගිහිල්ලා දෙන්නම හොඳටම රණ්ඩු වෙනවා. එතකොට එකපාරටම ඒ පිළිමෙන් වුන් දෙන්නගේ පැත්තට බලයක් යනවා. ඉතින් ඒ බලය මේ දෙන්නගේ ඇඟට තමයි යන්නේ. පහුවෙන්ද මේ දෙන්න වෙනද වගේම උදෙන්ම නැගිටිනවා. කොහොමරි මේ දෙන්නගේ ශරීර දෙක මාරු වෙලා. ඉතින් නෙලීගේ ඇඟට බුඩිගේ ආත්මෙ ගිහිල්ලා. බුඩිගේ ඇඟට නෙලීගේ ආත්මෙ ගිහිල්ලා. දෙන්නම කණ්ණාඩියෙන් තමන්ගේ ඇඟ දැකපු මේ දෙන්න හොඳටම බය වෙලා කෑ ගහනවා. කොහොමරි ඉතින් මේ දෙන්නට ලැබිලා තියෙන්නේ නම් අමුතු ගැජට් ටිකක් තමයි. නෙලීගේ ඇඟේ ඉන්න වුඩි කලිසමත් ඇදලා බලනවා කොයාගේ චූටි කුරුල්ලා කියලා. වුඩිගේ ඇඟේ ඉන්න නෙලී දකිනවා එයාගේ නෙළුම් කුරුණත් කෙලින් වෙලා තියෙන එක. මරුම වැඩක් තමයි ඉතින් දැන් දෙන්නට වෙලා තියෙන්නේ. වුඩි ඉතින් ස්පෝර්ට් කරන නිසා ගොඩක් මස් කෑම කනවා. ඒත් නෙලී එයාගේ ෆිගර් එක මේන්ටේන් කරන්න ඕනි හින්දා ෆැට් නැති කෑම තමයි කන්නේ. කොහොමරි ඉස්කෝලේදී මේ දෙන්න බැනගන්නවා ඇඟවල් දෙක මාරු වුණාට. අන්තිමට දෙන්න තීරණය කරනවා හැමෝටම පේන්න සාමාන්‍ය විදියට ඉන්නවා කියලා. ඔවුන් හිතන් ඉන්නේ හෙට උදේ වෙද්දි මේ දේවල් හරියයි කියලා. කොහොමරි මේ දෙන්නට සාමාන්‍ය විදියට ඉන්න එක නම් හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මේ දේවල් නිසා නෙලීට හිතා ගන්න බැරුව තමයි ඉන්නේ වුඩිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකද කරන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි කොහොමද টয়ලට් යන්නේ කියලාත් මෙයාට දැන් හෙන ප්‍රශ්නයක්. ඒත් ඉතින් එයා දන්න පරණ විදියටම টয়ලට් යන්න තීරණය කරනවා. දවසක් නෙලීට අහන්න ලැබෙනවා තමන්ගේ ඇඟ ගැන වුඩිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ජරා කතා කියන එක. පස්සේ නෙලීට සිද්ධ වෙනවා ෆුට්බෝල් සෙල්ලම් කරන්නත්. මොකද වුඩි කියන්නේ පාසලේ ෆුට්බෝල් ටීම් එකේ නායකයා. ෆුට්බෝල් කිව්වට මේක නිකන් හරියට රගර් වගේ. ඉතින් නෙලී මේ සෙල්ලම ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කොහොමහරි හරියට ප්‍රැක්ටිස් කරන්න නැති එක හින්දා නෙලීට කෝච්ගෙන් හොඳටම බැනුම් අහන්න සිද්ධ වෙනවා. මේ දෙන්න ඉතින් හිතාගෙන හිටියේ දවසක් යනකොට කොහොමහරි ඇඟවල් දෙක ආයිම මාරු වෙයි කියලා. ඒත් ඒ දේ හැම වුණේ නැහැ. වුඩි දැක්කා එයා දැන් ඔෆිස් ටයිප් එකට අඳින එක. ඒ නිසා ඔයා මොනවද මේ මට දැන් අඳන්නේ කියලා වුඩි එතෙන්දි බයිනවා. ඒ වගේම නෙලී එයාගේ ෆුට්බෝල් ප්‍රැක්ටිස් එකත් හරියට කරේ නැහැ කියලා දැනගත් එකටත් නෙලීට හොඳටම බයිනවා. මේ තමන්ට කරපු දෙයට හොඳ වැඩක් කරන්නම් කියලා ඊළඟ දවසේ වූඩි විකාර විදියට ඇඳුමක් ඇඳගෙන තමයි ඉස්කෝලේට එන්නේ. හරියටම කිව්වොත් දැන් වූඩි හදන්නේ නෙලීගේ චරිතය විනාශ කරන්න.
ඒ නිසා ඉස්කෝලේ ඉවර වෙලා නෙලි වූඩිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක බ්‍රේක් අප් වෙනවා. මේ දේ දැනගත්ත වූඩි රස්තියාදුකාර බයික් රයිඩර් කෙනෙක් වෙච්ච නිකී එක්ක ගෙදර යනවා. ඔහු දැන් හදන්නේ නිකී එක්ක ඩිස්ටිටිටින් කරලා නෙලිගේ කන්‍යාභාවය නැති කරන්න. ඒත් වූඩිට තේරෙනවා තමන්ට ගෑනු ශරීරයක් තිබ්බත් තමන් ඇත්තටම පිරිමියෙක් කියලා. ඒ නිසා මේක එහෙන අපිරිය වැඩක් කියලා හිතිලා වූඩි එතනින් පැනලා යනවා. ඊළඟ දවසේ උදේ පාසලේ හැමෝම වගේ කතා වෙන්නේ නෙලි නික් එක්ක නිදාගත් එක. ඉතින් මේ දේ අහපු නෙලිය හොඳටම එතෙන්දි දුක් වෙනවා. ඇයට කොහොමරි වුඩිව මුණ ගැහෙනවා. එතකොට වුඩි කියනවා මම ඇත්තට මෙහෙම දෙයක් කරේ නැහැ. ওই පාසලේ යන කටකතාව බොරුවක් කියලා කියනවා. මේ දේ හින්දා නෙලිගේ ලොකරගේ ලොකුවට ගණිකාව කියලා ලියලා. ඒ හින්දා නෙලිට හොඳටම දුක හිතෙනවා. ඉතින් ඒකට තරහ ගිය වුඩි ඒක ලියපු කෙනාට ගහන්න ගියත් ඒත් ඔහුගේ ඇඟ මාරු වෙලා තියෙන හින්දා ඔහුට ඉස්සර තිබ්බ ශක්තිය ඇඟේ නැහැ දැන්. ඒත් එක්කම නෙලිය එතනට ඇවිල්ලා අර කොල්ලට හොඳටම ගහලා කියනවා උඹ ආයේ මේ වගේ බොරු දේවල් ලියලා නම් අහුවෙන්න එපා කියලා. පස්සේ වුඩි තමන්ගේ ඉස්සරහට එන්න තියෙන ෆුට්බෝල් මැච් එක ගැන හිත හිත දුක් වෙවි ඉන්නවා. ඉතින් මේ දෙන්න කතා කර කර ඉන්නකොට තේරෙනවා මේ දේ උනේ මියුසියම් එකේ තිබ්බ දේව පිළිමයක් ඉස්සරහා බැනගත්ත නිසා කියලා. ඒ නිසා මේ දෙන්න එතනට ගිහිල්ලා අපි දෙන්නව හිටපු විදියට ශරීර දෙක මාරු කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒත් ඉතින් අවාසනාවට වගේ ඒ දේ හරියන්නේ නැහැ. අවසානට මේ දෙන්නට තේරුම් යනවා කරන්න තියෙන හොඳම දේ තමයි දෙන්නට දෙන්න උදව් කරගන්න එක කියලා. ඉතින් වුඩි නෙලියට ඉදිරියේ එන්න තියෙන ෆුට්බෝල් මැච් එකට නෙලිව ට්‍රේන් කරනවා. ඒ වගේම නෙලිත් ඉදිරියට එන්න තියෙන සාහිත්‍ය පාසලට ඇතුල් වෙන්න තියෙන ඉන්ටර්වයුව එකට වුඩිව පුරුදු කරනවා. එදා නෙලි හැරි එක්ක හොඳටම පාටි එකේ බීලා විනෝද වෙනවා. වුඩිත් කෙල්ලෝ එක්ක පාටියට යනවා. හැබැයි ඉතින් කෙල්ලොන්ගේ පාටියේ නම් තිබ්බේ අනුන්ගේ උපදූප කතා කරන පාටියක්. වුඩිට ඇහුණා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනවා ඇය ඔහුත් එක්ක ඉන්නේ තමන්ට තියෙන ප්‍රසිද්ධිය නිසා කියලා. ඇය ඇත්තටම ඔහුට ආදරය කරන්නේ නැහැ කියලාත් ඇය කියනවා. අන්තිමට මේ කෙල්ලෝ ටික මරු මාතල් එකක් තමයි කන්නේ. මෙතෙන්දි නෙලිගේ රහස්පතේ තියෙන වරන්තරේ ගස් ටික ගැලෙව්වා. ඒකෙන් ඉතින් වුඩිට නම් තරු පෙවුනා. ඒ දේ හින්දා ඔහුට හිතෙනවා මේ මොන කරදරයක්ද කියලා. පහුවෙන්ද නෙලිය හොඳටම බීලා ඉන්න නිසා වුඩි යනවා ඇයව බලන්න. වෙරි මරගාතේ හිටපු නෙලියට ඔහු උදව් කරා. මේත් එක්කම වුන් එකට තමයි කාලය ගත කරන්නේ. ඒ හැම වෙලාවෙත්ම වගේ ඔවුන් දෙන්න සතුටින් හිටියා. අන්තිමට නෙලිගේ ඉන්ටර්වයුව එක වගේම වුඩිගේ මැච් එකක් තියෙන දවස උදා වුණා. ඒ වගේම ඉස්කෝලේ තියෙන පාටි එකටත් දෙන්නත් එක්කම එකට යන්න පුරුදු වුණා. ඉතින් වුඩි ඉන්ටර්විව් එකට යනවා. ඒත් හැබැයි ඉතින් එයාට ගායනය නම් හරියට ඉදිරිපත් කරගන්න බැරි වුණා. මේ නිසා ජජ් බෝඩ් එක කියන ඔහුට අයින් වෙන්න කියලා. එකපාරට මේ සින්දුව ඔහුගේ රැප් එකක් විදියට එයාගේම ස්ටයිල් එකට උන්ට අහන්න දුන්නා. ඉතින් ඒ ජජ් බෝඩ් එක මේක අහලා හොඳටම සතුටු වුණා. ඊට පස්සේ වුඩි ෆුට්බෝල් මැච් එක බලන්නත් එනවා. අන්තිමට තරඟයේ තීරණාත්මක වුණත් නෙලි කණ්ඩායම දිනවමින් අන්තිම ගෝල් එකත් ගන්නවා. නෙලි කොහොමරි සුපිරියටම ප්ලේ කරපු නිසා ක්‍රීඩා පාසලට ඇතුල් වෙන්න එයාට ස්කෝලර්ෂිප් එකකුත් ලැබෙනවා. මැච් එකෙන් පස්සේ මේ දෙන්න හම්බෙනවා. ඔවුන් දෙන්නට දෙන්න තමන්ට කරපු දේවල් වලට ස්තුති කරගන්නවා. ඒ වගේම පහුගිය දවස්වල දෙන්නට දෙන්න බැනගත් එකට වගේම කරපු දේවල් වලටත් දෙන්නම සමාව ගන්නවා. ඒත් එක්කම එක පාරටම දේව පිළිමෙන් අයිත් බලයක් නිදහස් වෙලා යනවා. දෙන්නගේ ශරීර දෙක ආයම හිටපු විදියට මාරු වුණා. වෝඩි මැච් එක දිනපු එක සමරනකොට එයාගේ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් එකපාරටම ඇවිල්ලා වෝඩිව බදාගෙන කිස් කරනවා. මේක දැකපු නෙලිට නම් දුක හිතලා එතනින් යනවා. වෝඩි මේක වැරදීමකින් උනේ කියලා කියන්න ගියත් වෝඩි පරක්කු වැඩි. ඒ වෙනකොටත් නෙලි එතනින් ගිහිල්ලා. නෙලි වෝඩිව මුණ ගැහෙන්න නැතුව ඉන්න තීරණය කරනවා. තමන්න මගහරිනවා කියලා තේරිච්ච වෝඩි යනවා නෙලිගේ ගෙදරට. එයාගෙන් සමාව ගන්න කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී දොර අරින්න නම් නෙලිගේ අම්මා. ඇය වුඩිට වැඩිය කැමති නැහැ. කොහමරි වුඩි ඇයගෙන් අහනවා නෙලි පාටියකට යනවද කියලා. ඇය එතෙන්දි කියනවා ඔයා වගේ කොල්ලෙක් එක්ක නම් නෙලිව කොහොමවත්ම පාටියට යවන්නේ නැහැ කියලා. මේ අතරතුර නෙලිට ඉන්ටර්විව් එක පාස් වෙලා කියලා ලෙටර් එකකුත් එනවා. ඒත් ඇය වුඩි එක්ක තාමත් තරහින් තමයි ඉන්නේ. දැන් ඇය පාටියකට නොයා ඉන්නත් තීරණය කරලා ඉවරයි. වුඩිට එයාගේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් පාටියේදී මුණ ගැහෙනවා. නෙලි ගෙදර දුකින් ඉන්නකොට එතනට එයාගේ තාත්තා එනවා. ඔහු ඇයට වුඩි එක්ක පාටියට යන්න කියලා අලුත් ඇඳුමකුත් දෙනවා. මොකද ඔහු දන්නවා ඉන්ටර්විව් එක පාස් දෙන්න වුඩි ඇයට උදව් කරා කියලා. මේ අතරතුර වුඩි එයාගේ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක කිං ඇන්ඩ් ක්වීන් විදියට පාටි එකේදී තේරිලා. කොහමරි ඉතින් පාටි එකේ තියෙන විදියට මේ දෙන්න එකට ඩාන්ස් කරන්න හදනකොටම එතනට නෙලි එනවා. වුඩි නෙලි ගාවට ගිහිල්ලා එදා වුණේ වැරදීමක් කියලා හැමදේම තේරුම් කරලා දෙනවා. පස්සේ වුන් පාටි එකෙන් නෙලියට ගිහිල්ලා දෙන්නම කිස් කරගන්නවා. මේ දේ දැකපු තාත්තලා දෙන්නටත් පට්ටම සතුටුයි. මොකද මේ දෙකොල්ලෝ මෙච්චර කාලයක්ම තරහ වෙලා හිටපු හින්දා. මේ වුණ දේවල් එක්ක නෙලිගේ ගෙදර අයට කියන මම වුඩි එක ට්‍රිප් එකක් යනවා කියලා. ඒකට කොහොමරි ඉතින් ගෙදර අයත් කැමති වෙනවා.
අන්තිමට මේ දෙන්න ස්ටඩිත් ඉවර කරලා මැරි කරනවා. මෙන්න මේ විදියට තමයි මේ සුපිරි මූවි එකත් ඉවර වෙන්නේ. ඉතින් මූවි එක හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.